Google ප්‍රොෆයිල් එකේ සැඟවුණු වාසි ගැන නොදැන ඔයත් ඔයාගේ චාන්සක මිස් කරගන්නවාද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට කැන්වවිස් අපි කලින් දවසක ඔයාලට කියලා දුන්නා කොහොමද මේ Google ප්‍රොෆයිල් එක හදාගන්න කියලා. අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම මේ Google ප්‍රොෆයිල් එකෙන් ඔයාලට තියෙන හැබැයි ඔයාලා නොදන්න වාසි ගැන. ඒ වාසි හරියටම මොනවද කියලා දැනගන්න අන්තිම වෙනකම් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඔයා ජොබ් එකක් හොයන කෙනෙක්ද? එහෙමත් නැත්නම් ෆ්‍රීලාන්සර් කෙනෙක්ද? මං ඊළඟට කියන්න යන ටූල් එක ඔයා වෙනුවෙන්මයි. මේ ටූල් එක තමා Google People Card Search Engine එක. ඒ කියන්නේ ඔයා යම්කිසි කෙනෙක්ගේ නම Google සර්ච් කරාම ඒ කෙනාගේ නම, ෆොටෝ එක, ඒ විතරක් නෙමෙයි සෝෂල් මීඩියා මේ හැම දෙයක්ම එකම තැනකින් සර්ච් රිසල්ට්ස් වලින් පෙන්නනවා. මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි ඔයා ජොබ් එකක් හොයන කෙනෙක් නම්, එහෙම නැත්නම් ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාවම ප්‍රොමෝට් කරගන්න. ඔයාගේ Google account එක යම්කිසි කාලයක් භාවිතා නොකර හිටියොත්, උදාහරණයක් විදිහට ගත්තොත් මාස 6ක් වගේ කාලයක්, මෙන්න මේ කාලය ඇතුළත ඔයාගේ ඩේටා වලට මොකක් වේද කියලා inactive account manager තීරණය කරනවා. මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි ඔයාගේ ඩේටා ඔටෝ ඩිලීට් වෙන්න හරි, එහෙමත් නැත්නම් ඔයාගේ ළඟම කෙනෙක්ට ඩේටා යවලා සේව් කරගන්න හරි chance එක මේකෙන් ලැබෙනවා. කොටින්ම කිව්වොත් මේක හරියට ඩිජිටල් අන්තිම කැමැති පත්‍රයක් වගේ. ගොඩක් අය Google Maps use කරාට තමන්ගේ ගමන් බිමන් ගැන ඉන්සයිට්ස් ලබා ගන්න හරි වැඩුවෙන්. මේ Google Map ඉන්සයිට් වලින් පුළුවන් පහුගිය මාසේ ඔයා වැඩියෙන්ම ගියපු ප්ලේසස් මොනවාද? ඒ වගේම ඒ ප්ලේසස් වලදී ගත්ත ෆොටෝස් ඒ ප්ලේසස් වලට ගලපලා බලා ගන්න. ඔයාගේ අතේ තියෙන ෆෝන් එක යූස් කරලා Google Work Profile එකක් හදාගන්න පුළුවන්. මේ Work Profile එකේ තියෙන වාසිය තමා ඔයාගේ තියෙන ඔෆිස් ඊමේල්ස්, එහෙමත් නැත්නම් ප්‍රයිවට් ඊමේල්ස් දෙක මික්ස් කරගන්නේ නැතුව ඔයාගේ වැඩ ටික පහසුවෙන් කරගන්න පුළුවන් වෙන එක. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ වැඩ ඉවර වුණාට පස්සේ work apps විතරක් off කරලා තියන්න මේකෙදි ඔයාලට chance එක හම්බ වෙනවා. දැන් password වෙනුවට pass keys use කරලා ඔයාගේ Google account එකට log වෙන්න Google එකෙන් chance එකක් හදලා දීලා තියෙනවා. මේකෙන් ලැබෙන වාසිය තමා ඔයා පාස්වර්ඩ් එකක් මතක තියාගන්නේ නැතුව ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන් අවශ්‍ය ෆිංගර්ප්‍රින්ට් එකක්, එහෙමත් නැත්නම් ෆේස් ID එකක් යූස් කරලා ඔයාගේ account එකට ලේසියෙන්ම සිකියුර්ඩ් විදියට log වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා හැකර්ස්ලට ඔයාගේ account එකට ඇතුළත් වෙන්න තියෙන chance එක ගොඩක් අඩු වෙනවා. මෙන්න මේ වගේ වැදගත් වාසි ගොඩක් ඔයා නොදැනුවත්ම Google ප්‍රොෆයිල් එකෙන් ඔයාට ලැබෙනවා. විශේෂම දේ තමා මේ වාසි ඔක්කොම වගේ කොන්දේසි කීපයකට විතරක් යටත් වෙලා ඔයාට ෆ්‍රී හම්බ වෙන එක. ඔයාගේ account එකේ 15GB වලට වඩා පිරුණොත් ඔයාට අමතර GB ගන්න වෙනවා මුදල් ගෙවලා. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න ඔයා Google account එකක් භාවිතා කරද්දී අනවශ්‍ය data delete කරලා හරි පරිස්සමෙන් නිවැරදිව පාවිච්චි කරන්න. මේ වගේ තවත් tech tips දැනගන්න අනිවාර්යෙන් අපිත් එක්කම රැඳිලා ඉන්න. මතක ඇතුව ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න.